गीता सुरा
තියයිනේ තමයි කඳුර දෙන්නකෝ. ආයෙ බලන්න. විතර කොටක් මහාජා මගේ हाँ क्या සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ උදෑසනක් වේවා. මූලාසනයේ වැඩ සිටින ප්‍රංශේ ප්‍රධාන සංඝනායක අවසරයි නම කියන්න පාරවැහර චන්ද්‍රරතන නායක හාමුදුරන් වහන්සේ වර ප්‍රමුඛ සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි මේ ඓතිහාසික ගෝවින්දවැල පාමුල් පිහිටි ශ්‍රී භුවනිකබා විහාරස්ථානයේ මේ අභිනවයෙන් ආරම්භ කරන ලද මේ වැඩිහිටි නිවාසය ආරම්භක දවස අදයි. වසර ගණනාවක් තිස්සේ මේ විසාකා අම්මාගේ ලොකු උවමනාවක් තිබුණා. මේ බොහොම දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශයක මේ වැඩිහිටි නිවාසය ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් මම මේ ප්‍රදේශයේ විශේෂයෙන් සීමලාන්ඩුව ප්‍රාදේශීය ලේකම්තුමා සමග විවිධ තැන්වලට ගිහිල්ලා මේ ඉඩමක් හෙව්වා. මේ උපාසක අම්මගේ මේ ආසාව සංසිඳුවන්න. හැබැයි ඒකට මට ඉඩමක් ලැබුණේ නැහැ. ඒ නිසා මම අන්තිමට කල්පනා කළා අපේ නායක හාමුදුරන්ටත් පින් සිද්ධ වීම සඳහා මේ අක්කර 10ක ඉඩමේ මේ ඓතිහාසික ශ්‍රී භුවනිකබා විහාරස්ථාන පුණ්‍ය භූමියේම මේ රටට ගමට පළාතේට ගමෙන් පන්සලෙන් ගමට යන තේමාව යටතේ මේ වැඩිහිටි නිවාසයේ ආරම්භ කරලා යම් පූර්වාදර්ශයක් රටට ගමට පළාතට දෙන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ භූමිය ඝන වනාන්තරයක් තිබිච්ච භූමියක්. ඒ ඝන වනාන්තරය අපි එලිපෙහෙලි කරලා ඒ උපාසක අම්මාගේ අපේ චන්ද්‍රරතන නායක හාමුදුරන්ගේ ආවාද අනුශාසනා පරිදි තමයි මේ භූමිය මෙතන තෝරාගත්තේ. ඒ අනුව තව ස්වල්ප වේලාවකින් ඒ මංගල ප්‍රතිස්ථාපන ගල තවන මොහොත තව ස්වල්ප වේලාවකින් එනවා. ඉතින් පූජනීය මහා සංඝරත්නය මම මතක් කරන්නේ ඒ වෙලාවට කලින් මේ සියලු දෙනාටම පංචශීලයේ පිළිටවලා මුල් ගල් 3ක් අපි සූදානම් කරලා තිනවා. එක මුල් ගලක් තැබීම සිදු කරනු ලබන්නේ අපේ නායක හාමුදුරන් වහන්සේ. ඊළඟට මම එකක් තැන්පත් කරනවා. ඊළඟට තමයි ලොකු දායකත්වයක් දක්වන අපේ විසාකා මාතාවට එක ගලක් තැන්පත් කරන තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව තව ස්වල්ප වේලාවකින් ඒ පිරිත් කීම සඳහා මම ආරාධනා කරනවා පූජනීය මහා සංඝරත්නයට. සෑම දිනම තුන් වතාවක් নমස්කාරය කියලා ඒ පංචශීල සමාදන් වෙන්න සූදානම් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි තුතියං ධම්මං සරණං ගච්ඡාමි Yampi sangham saranang gacchami Satyampi buddhang saranang gacchami Satyampi
උපසිරුදනා වේළුවේ දිවා ආහාරයේ සූදානම් කර තිබෙන බව සංවිධායක මණ්ඩලය ඔබ වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් මතක් කර සිටිනවා. දිවා ආහාරයෙන් අනතුරුව අපි සූදානම් අද දිනේ සුවිශේෂී උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ නිසා ඔබ සිරුදනාට ඉතින් ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඇඳුම් කරනවා. අද මේ කර්තව්‍යෙහි අරමුණ පැහැදිලි කරන්නට ගෝවින්දපුර ශ්‍රී භුවනිකබා විහාරයේ සහ බිම්ගොඩ පුරාණ රාජ මහා විහාරයේ යන විහාරයන්හි උභය විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී විභූෂණ පූජ්‍ය බුද්ධම ධම්මික නායක ස්වාමීන් වහන්සේට ප්‍රාන්සේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවහැර චන්ද්‍රරතන නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. විශේෂයෙන් මේ වැඩිහිටි නිවාසය එහෙම නැත්නම් ඉසිකි වැඩිහිටි නිවාසය ආරම්භ කරන්නට මූලිකත්වයේ අරගෙන කටයුතු කරන්නේ මට ලොකු ශක්තියක් දුන්න ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන අපේ වියට්නාම් ජාතික විසාකම් මට වඩා එතුමියගේ තමයි මේ උනන්දුව තියෙන්නේ. අපේ ජාතිය එක්කෙනෙක් නෙවෙයි, අපේ රටේ කෙනෙකුට නෙවෙයි. හැබැයි බුද්ධ ආගමේ අය එක්කෙනෙකුට නෙවෙයි මුලින්. මේ අම්මා පෞල් පසුබිම ගත්තොත් බෞද්ධ පරිසරයේ හැදිලා වැඩිලා අම්මා තාත්තා 9 දෙනෙකුගේ යොත් එක්කෙනෙක් තමයි මේ විසාක අම්මා කියන්නේ. මේ අම්මා හුඟක් මේ ධර්ම බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් බෞද්ධ දර්ශනේ ගැඹුරින් අධ්‍යයනය කළපු කෙනෙක් සංස්කෘතියට වඩා. ඒ වගේම ශ්‍රද්ධාව, ගෞරවය, ප්‍රඥාව මුල් කරගත් චරිතයක්. පුණ්‍ය කටයුත්තක්. ඉතින් අපි මේ වැඩිහිටි නිවාසය ආරම්භ කරනවා ඉතා ඉක්මනින්ම. ඉතින් නායක හාමුදුරුවෝ මේ වැඩම කරපු එක මම භාග්‍යයක් කොට සලකනවා. අපි කවදාවත් හේනකින්වත් හිතුවේ නැහැ අපේ මේ අහිංසක දුප්පත් පළාතකට ඇවිල්ලා
උන්වහන්සේ පෙරේදා මේ රටට වැඩි. ඉතින් ඊයේ දවසක් එහි ගත කළා. ඊයේ තමයි එහෙන් මෙහාට ආවේ. ඉතින් ලංකාවේ කොච්චරනම් අපේ හාමුදුරුවෝ ඉන්නවද රටේ ලෝකෙ ගිහිල්ලා වැඩ කරන්නේ. හැබැයි උන්වහන්සේ තරම් වැඩ කරන හාමුදුරු කෙනෙක් අපි අහලා නැහැ. ප්‍රංශෙන් හම්බ වෙන සියල්ලම මේ අහිංසක දරුවන් වෙනුවෙන් ඒ වගේම ශිෂ්‍යත් අරමුදල් වෙනුවෙන් තමයි උන්වහන්සේ අප කරන්නේ. අපි දන්නවා අපේ නායක හාමුදුරුවෝ ප්‍රංශේ කිව්වම අපිට මතක් වෙන්නේ පරවැර චන්ද්‍රරත්න නායක හාමුදුරුවෝ. වෙන කවුරුත් නෙවෙයි. මැලේසියාව කිව්වහම අපිට මතක් වෙන්නේ ආචාර්ය කිරින්දි ධම්මානන්ද ලොකු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ වහන්සේ. ඒ වගේ මේ සෑම ගමක්ම ලෝකයට ප්‍රසිද්ධ වුණේ අපේ නායක හාමුදුරුවෝ වගේ නායක හාමුදුරුවෝ නිසා. රටේ රජ වුණත් ගමක් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ ගම ප්‍රසිද්ධ වෙන්නේ නායක හාමුදුරුවෝ කෙනෙක් රටට ලෝකයට වැඩ ඇති ශාසනයට වැඩ ඇති වික්ෂුන් වහන්සේලා නිසා. ඉතින් උන්වහන්සේලාගෙන් මේ සේවය අපිට මෙච්චරයි මේ පොණයි කියලා අපිට සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඒව බොහොම තාමත්ම අගේ කොට සලකනවා. ඉතින් නායක හාමුදුරුවෝ අපිට පමණක් නෙවෙයි විශාල සේවාවක් මේ රට වෙනුවෙන් සිද්ධ කරන නායක හාමුදුරුවන් වහන්සේ නම. ඉතින් ඒ නායක හාමුදුරුවෝ වැඩම කරලා අද මේ මුල්ගල් තියලා මේ ආරම්භ කරන මේ කටයුත්ත ඉතාමත්ම ඓතිහාසික මොහොතක් මේ. මේ මොහොත අපට සිහිවටනයක්. දීර්ඝ වශයෙන් මම යමක් කීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව එක් අනුශාසනාවක් විශේෂයෙන් අනුශාසනාවක් තියෙන අපේ නායක හාමුදුරුවන්ගේ ඒ වගේම උපාසිකා මාතාවගේ. ඉතින් ඒවට ඉඩ දීලා මම මේ උපාසක මෑණියන්ටත් ඒ වගේම නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මේ පූජනීය මහා සංඝරත්නයට ඒ වගේම මේ හැමෝටම අපේ ආදරණීය බෞද්ධ ජනතාවගේ ජීවිත ඒකාලෝකමත් කරන්නට නිවන් මඟ ගමන් කරමින් අපටත් ඒ නිවන් මඟ පසක් කරන්නට හේතු වාසනා ශක්තිය ප්‍රාර්ථනා කරමින් අද දිනේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ඉතාම නමස්කාර පූර්වක ගෞරවයෙන් ආරාධනා කරනවා ආචාර්ය ප්‍රංශේ ප්‍රධාන සංඝනායකතුමන් අතර අතිපූජනීය ගෞරවනීය පරවාහැර චන්ද්‍රරතන නායකයන් වහන්සේට නමස්කාර පූර්වක ගෞරවයෙන් අධිපති අපේ පූජනීය ධම්මික හාමුදුරන් වහන්සේ ඇතුළු මේ ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයගෙන් අවසර පතනවා විශේෂයෙන්ම ඉන් අනතුරුව අද දවසේ මෙම අවස්ථාවට පැමිණලා සිටින මේ ප්‍රදේශයේ ප්‍රභූ පිරිසගෙනුත් දූ දරුවෙගෙනුත් අපි ස්වල්ප වේලාවක් මම මේ කියන අදහස් වෙත අවධානය යොමු කරන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. අපි විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගී වෙන අපගේ හිතවත් විශාකා මෞතුමිය ඒ වගේම අපි අනිකුත් මහත් මහතුරුන් ඇතුළු කාරුණික පින්වතුනි. අද මේ අවස්ථාව අප සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මේ රටේ අපි මොනරාගල වගේ ප්‍රදේශ අහලා තිබුණේ රටේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශ හැටියට. නමුත් මම මේ ප්‍රදේශයට යනකොට මොනරාගල ගොඩක් දියුණු ප්‍රදේශයක් හැටියටයි මම දැක්කේ. ඉතින් සියවල ආණ්ඩුව ගැන අපි අහලා තිබෙනවා මේ ප්‍රදේශවල බිහි වෙච්ච ගායක ගායිකාවන්ගෙන් බෙහෙවින්ම මේ අවස්ථාවට පැමිණිලා මෙම රජමහා විහාරස්ථානයට කෙරෙන මේ සුවිශේෂී කර්තව්‍යයන් වලට සහභාගී වෙන්නට අවස්ථාවක් ලැබීම මගේ ජීවිතේ ලැබපු
උසස් දෙයක් හැටියට මා ඉතාමත්ම සන්තෝෂයටපත් වෙනවා. මොකද ඒකට කාරණා කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම මෙම කටයුත්ත සිද්ධ කරන්නට මූලිකත්වයේ ගතපු ප්‍රංශයේ කාලයක් ජීවත් වෙච්ච ඊට පස්ව ඇමරිකාවට ගිහිල්ලා එහි ජීවත් වෙමින් සිය රැකියා කටයුතු කරලා එයින් බෙහෙවින්ම ධනයක් උපයාගත්ත අපේ විසාකා මෞතුමිය එතුමියගේ වියට්නාම නම කියනවා නම් ත්‍රොන් ඇංගුයියන් කියන නමින් තමයි අපි හඳුන්වන්නේ. නමුත් එතුමිය කැමති අපි එතුමියට විසාකා කියලා හඳුන්වනවා නම් ඒ වගේම මේ මහත්මිය කියලා කියනවටවත් කැමති නැහැ. ඉතින් අපි ඒ නිසා අපි එතුමිය හඳුන්වනවා විසාකා මාතාව කියලා. මේ ගමේ ගොඩාක් දිනක් එතුමියට අම්මා කියලා තමයි හඳුන්වන්නේ. අපේ ධම්මික හාමුදුරුවොත් අම්මා කියලා තමයි එතුමියට කතා කරන්නේ. ඉතින් ඒක ඉතාමත්ම වටින දෙයක්. මොකද අපේ සමාජ සංස්ථාවම බොහෝ දුරට පිරිහිලා තියෙන්නේ. මෙතුමිය කරන සේවය දැක්කම මට ඉතාමත්ම පුදුමයි. එතුමිය චිලි වගේ රටවල් වලට ගිහිල්ලා ඉතාමත්ම අසරණ තත්ත්වයටපත් වෙච්ච රෝගී පිරිස වෙනුවෙන් සත්කාර සම්මාන කරපු ආකාරය දැක්කම ඉතාමත්ම හිතා ගන්නට බෑ. මොකද අපට එවැනි දේවල් කරන්නට පුළුවන් කමක් නැති නිසා. ඒ වගේම එතුමිය අප්‍රිකාවට ගිහිල්ලා ඒ අප්‍රිකානු ජාතික ළමයි අරගෙන එයාට ඒ ළමයින්ගේ මූණ සිප ගනිමින් ඒ වගේම අනිකුත් අසරණ තත්ත්වයටපත් වෙච්ච රෝගී වෙච්ච ඒ වයසටපත් වෙච්ච අයට කරන සත්කාර දැක්කම අපට හිතා ගන්නවත් බෑ. ඒට හේතුව අපට ඒක කරන්න බෑ. භික්ෂුවක් වුණත් අපට ඒක කරන්නට පුළුවන් කමක් නැහැ. එච්චර අපි සංසාරේ පාරමිතා පුරලා නැතුව ඇති. මං හිතේ එතුමිය සංසාරේ පාරමිතා පුරලා තියෙන නිසා එතුමියට කිසි දෙයක් කැත නැහැ. ඒ වගේම එතුමිය පෞගිය දවස්වල මම ඇමරිකාවේ ගිහිල්ලා එතුමියගේ නිවසේ තමයි හිටියේ. මොකද එතුමිය මම අපේ කටුගස්තර උපරතන හාමුදුරන්ගේ පන්සලේ තමයි මම ඉන්නේ සාමාන්‍යයෙන් ගියාම. මොකද එයාඳුර අපේ ඥාතිවරයෙක් නිසා. නමුත් එතුමිය කැමතුන්නේ නැහැ මම පන්සලේ ඉන්නවට එතුමියගේ නිවසේ ඉන්න කියලා එතුමියගේ ආරාධනය තිබුණේ. ඉතින් මම ඒ සතියක පමණ කාලයක් එතුමියගේ නිවසේ තමයි කාලය ගත කළේ. ඉතින් මේ නිවස අත් වශයෙන් ඉතාමත් හෝටලයකටත් වඩා ඉතාමත්ම පිළිවෙලකට සකස් කරපු ඒ වගේම පිරිසිදු තැනක්. ඉතින් එතුමිය කිසිසේත්ම කැමතුන්නේ නැහැ මං එහාට මෙහාට යනවට. එතුමියගේ වාහනෙන් තමයි මම හැමතැනටම එක ගියේ. ඉතින් අපේ බෞද්ධ සම්ප්‍රදායන් දෙකක් තිබෙනවා. අපේ තේරවාද සම්ප්‍රදාය, මහායාන සම්ප්‍රදාය. ඔය අපට නම් මේ මහායාන තේරවාද කියලා වේදයක් නැහැ. අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට සියලු දේවල්ම එකයි. නමුත් අපේ රටේ ක්‍රමයට හැටියට තේරවාදී සම්ප්‍රදායට අනුව අපේ බොහෝ විට සමහර අය එතුමියගේ සමහර දේවල් දැක්කම කලකිරෙන්නට පුළුවන්. එහෙම කලකිරෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද එතුමිය පුරුදු වෙලා තිබෙන්නේ මහායාන සම්ප්‍රදායට. මහායාන සම්ප්‍රදායේ සමහර විට හාමුදුරුවන්ගේ පවා අතින් ගෑන් ළමයෙක් අල්ලන වත තියෙනවා. ඉතින් ඒක වෙන මොහොකටවත් නෙවෙයි මේ ඒ කියන්නේ අර අතරත දෙන වගේ සම්ප්‍රදායක්. නමුත් ඉස්සෙල්ලම දැක්කම අත් දෙක එකතු කරලා ආචාර කළා තමයි පිළිගන්නේ. මොකද අපේ රටින් ඒ ආචාර සම්ප්‍රදායන් ඈත් වෙලා ගිහිල්ලා ඉවරයි. අපි තමයි ලෝකෙටම ওই ආචාර සම්ප්‍රදායන් දුන්නේ. අපි ආයිබෝවන් කියලාවත් අද කියන්නේ නැහැනේ කවුරුවත් දැක්කම. නමුත් අපි අදේව සියල්ලක්ම අත්හැරලා අපි බායි කියනකොට එතුමිය බොහෝ විට මේ ළමයින්ට පවා මම දැක්කා කියනවා තෙරුවන් සරණයි කියලා. නැත්තම් අත් දෙක එකතු කරලා ආචාර කරනවා. ඉතින් අපේ අය ඒව බොහෝ දුරට බායි බායි කියන්න තමයි බොහෝ දුරට පුරුදු වෙලා තිබෙන්නේ. ඒ නිසා
අපේ නැති වෙච්ච දේවල් අපි රැක ගන්නට දැම්මත් අපිට පුරුදු වෙන්නට පුළුවන්. මේ මෙතුමිය මේ විහාරස්ථානයේ කාලයක් සිටිනවා. ඒ වගේම අනාගතයේ එතුමිය මෙතන අසරණ වෙච්ච පිරිස වෙනුවෙන් එතුමිය මහත් සේවයක් කරන්නට කැප වෙලා තිබෙනවා. ඒ කැපවීම මම හිතන්නේ මේ ගමේ කිසි කෙනෙකුට එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න පුළුවන් වත්කමකුත් නැහැ. බොහෝ විට අපි දන්නවා වයසට ගිය දෙමව්පියන් අතරමඟ පාරවල් වල අතරමං කරලා යන යුගයක මෙවන් කෙනෙක් මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ විහාරස්ථානයේ මුල් කරගෙන මේ කරන ක්‍රියාව ඉතාමත්ම වටිනා ක්‍රියාවක්. ඉතින් ඒ ක්‍රියාව අපිට වචන වලින් කියලා සීමාවක් කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට ඒ කරන කටයුතු අපේ අද්දකින්වත් අපිට කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා එතුමිය ඉතාමත්ම ගෞරවයෙන් මේ හාමුදුරන් වහන්සේලාට සලකන්නේ. සමහර විට ඒ හාමුදුරන් වහන්සේ කෙනෙක් ලෙඩ වුණා වුණත් එතුමිය ඒ විදියටම කටයුතු කරන්නට ඉදිරිපත් වෙයි. එහෙම ඉදිරිපත් උනායි කියලා දායක දායකාව කලකිරෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. මොකද අද අපේ සමාජ ක්‍රමයේම සකස් වෙලා තිබෙන්නේ බෙහෙවින්ම හාමුදුරුවරු කරන හොඳ දේවල් ගැන කතා කරන්න නෙමෙයි. මොකද අපි දැන් අවුරුදු 43ක් මම යුරෝපේ මම මේ සියුරට ලැබිච්ච හැම දෙයක්ම මේ අපේ මාතෘ භූමියට නැත්තම් අනිකුත් ආසියාතික බෞද්ධ රටවල් වෙනුවෙන් මම පරිත්‍යාග කරලා තිබෙන්නේ. ඒ වගේම නැති බැරි අය වෙනුවෙන් ගෙවල් හදන්න මම විශාල මුදලක් වැය කරලා තිබෙනවා. ගෙවල් 70ක් 75ක් පමණ මම හදලා දීලා තිබෙනවා. ඉතින් ඒවා හැදුවේ ඒවා කාටවත් කියන්න නෙවෙයි. නමුත් ඒවා මේ සිවුරට ලැබිච්ච සල්ලි මේ සිවුර ඇඳගෙන හිටිය නිසා තමයි අපිට ඒවා ලැබුණේ. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට කරන සැලකීමක් හැටියටයි ඒවා අපට ලැබෙන්නේ. නමුත් අපේ බොහෝ විට බොහෝ දෙනා අදත් අපිට දකින්න ලැබෙන්නේ හාමුදුරුවෝ කරන දේවල් බොහෝ සුළුෙන් සලකලා හාමුදුරුවන්ගේ පොඩි වැරද්දක් දැක්කොත් මේ හාමුදුරුවෝ කවුරුවක් රහත් වෙච්ච අය නෙවෙයි. හාමුදුරුවන් වහන්සේලාගේ පොඩි වැරද්දක් දැක්කොත් ඒකට තවත් උලුප්පලා නැත්තම් මේ සඳහා මොනවා හරි සම්පාදනය කළා ඒ හාමුදුරුවන් වහන්සේලා අපහාස වෙන විදියට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට අපහාස වෙන විදියට කටයුතු කරන්නට තමයි අද සමාජය පුරුදු වෙලා තිබෙන්නේ. බෙහෙවින්ම ඉදිරියට තව අවුරුදු කීපයක් ඇතුළත මේ රටවල් වල තත්ත්වය මොකක් වේද දන්නේ නැහැ. අවුරුදු 2500 ගණනක් අපි රැකගෙන ආපු මේ බෞද්ධ සංස්කෘතිය ඒ වගේම මේ බෞද්ධ ශිෂ්ටාචාරය අපිට ආවේනික වෙච්ච බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ ශිෂ්ටාචාරය මේ සමාජයෙන් තුරන් කිරීම සඳහා බෙහෙවින්ම පිරිසක් අද කටයුතු කරනවා. ඒ නිසා අපිට කුමකින් කුමක් වේද කියන එක ගැන අපට කියන්නට පුළුවන් කමක් නැහැ. අපේ බෞද්ධ සංස්කෘතිය නැති වෙලා ඔය කවුරුත් දන්නවා කාම්බෝජය, වියට්නාමය, ඒ වගේම ලාओසය වැනි රටවල් බෞද්ධ රටවල් හැටියට පැවතිච්ච. අදත් ඒ රටවල් දැන් නැවතත් බෞද්ධ සම්ප්‍රදාය නැවතත් ගරු කරමින් කටයුතු කරනවා. නමුත් 1970 ගණන් වල ඇතිවෙච්ච ඒ තත්ත්වය අනුව බෞද්ධ කාම්බෝජයේ පමණක් මිලියන් 3ක් ඝාතනය කළා හාමුදුරන් වහන්සේලා. ඒ වගේම උගත් පිරිස ඒ රට කොමියුනිස්ට් බවට පත් වුණායින් පස්සේ. ඉතින් ඒ පොල් පෝට්ගේ පාලනය යටතේ අවුරුදු හාමුදුරන් වහන්සේලා උගතුන් ලක්ෂ 3කට වඩා ඝාතනය කරා. ඉතින් ඒ අය ඒ කාලේ ප්‍රංශයට පැමිණලා ලක්ෂ ගණනකට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබුණා. ඉතින් ඒ අය තමයි අපිට මේ උදව් කරන්නේ. ඒ වගේම ලාओස් රටේ අය ඒත් එහෙමයි. වියට්නාමයේ ඒත් එහෙමයි. ඒ අය පුදුම තරම් අපි කරන කටයුතු වලට අපිට පුදුම තරම් උදව් කරනවා. ඉතින් ලාංකික පිරිසත් අපිට උදව් කරනවා. නමුත් ගොඩාක් අපිට උදව් කරන්නේ මේ වියට්නාම, ලාओස්, කාම්බෝජ රටවල අය. ඉතින් ඒ අයට අපි ණයගැති වෙන්න ඕන. විශේෂයෙන්ම විසාඛා මාතාවට මේ රටට ඇවිල්ලා මේක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එතුමිය මේ රටට ඇවිල්ලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා ව්‍යාප්ත වෙන්නට පොතපතේ ලිව්වේ මේ රටේ. ඒක නිසා එතුමිය ඒ ගෞරවය තිබෙනවා. අද ඒ එකක්වත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ පොත්පත්වල මෙහෙ ලිව්වයි කියන එකවත් පිළිගන්නේ නැති කණ්ඩායම් අද බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ හිටියේ නැහැ කියන තත්ත්වයක් ඇති කරන්නට කටයුතු කරනවා. ඔය හැම දෙනාම දන්නවා. ඒ නිසා ඒවට රැවටෙන්නේ නැතුව Tamanට ලැබිච්ච මේ Tamanගේ
මේ සංස්කෘතිය මේ සભ્યත්වය අම්මට තාත්තට සලකන එක වැඩිහිටියන්ට සලකන එක ඥාතීන්ට සලකන එක අපිට මංගල සූත්‍රයේ කියලා දීලා තියෙන ආකාරයටම ඒවට ගරු කරමින් කටයුතු කරන්නට පුළුවන් තරම් උත්සාහ ගැනීම තමයි අපේ බෞද්ධකම රැක ගන්නවයි කියලා කියන්නේ. ඒ නිසා කර්මයේ කර්මඵලය පිළිගන්නේ නැති ඒ වගේම එවැනි කණ්ඩායමද බොහෝ විට අපේ මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. ඒ තත්ත්වයක් ඇති වුණොත් අපේ රටේ මං හිතන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා අපේ රට ලෝකයා කරන ගෞරවයත් නැති වෙලා යාවි. ඉතින් ඒ නිසා මෙතුමිය මේ සිද්ධ කරන කටයුත්ත මේ ස්ථානයේ තෝරගෙන කටයුතු කිරීම ගැන මගේ බලවත් ප්‍රසාදය ඒ වගේම පුණ්‍ය ආනුමෝදනාව එතුමියට පළ කරනවා. එතුමියට වෙනත් රටවල් වල කරන්න පුළුවන්කම තිබෙද්දී අපේ ධම්මික හාමුදුරන් වහන්සේ සම්බන්ධ කරගෙන මෙතුමිය මේ ස්ථානයේ මේක පටන් ගැනීම ඉතාමත්ම වැදගත් වෙන මොකද එතුමිය මට මේක කිව්වා එතුමියට මෙහෙම දෙයක් කරන්නට ඕන කියලා. නමුත් මට විශ්වාස කරන්නට පුළුවන් කමක් නැහැ. බොහොම අපහසුයි විශ්වාස කරන්නට මිනිස්සු. මොකද අපිට පුදුම තරම් වංචා කරලා තිබුණා සමහර මිනිස්සු. ඉතින් ඒ නිසා මම ශිෂ්‍යත්ව වැඩසටහන් 3ක් ගෙනියනවා. ඒ තුනම සිද්ධ කරන්න මට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඉතාමත්ම අවංක කාන්තාවන් 3 දෙනෙක් සම්බන්ධ කරගෙන ඒ කටයුතු කරන්නට. ඉතින් ඒ වටත් බොහෝ බෙහෙවින්ම පහර ගහනවා බොහෝ දෙනා. ශිෂ්‍යත්ව 200 ගණනක් මම මාසෙකට දෙනවා. ලක්ෂ 10ක් වියදම් කරනවා මාසෙකට ශිෂ්‍යත්ව වෙනුවෙන් පමණක්. ඉතින් ඒ සඳහා ඉතාමත් අවංකව වැඩ කරන පිරිසක් හොයාගෙන තිබෙනවා. මොකද බොහෝ අවස්ථාවල මම ලක්ෂ ගණන් මට නැති වෙලා තිබෙනවා හොරකම් බරකම් කිරීම නිසා. ඉතින් ඒ අවුරුදු ගණනක් තිස්සේ ඒ කටයුතු කරන අයටත් අපේ මේ අවස්ථාවේ මගේ පුණ්‍ය ආනුමෝදනාව පළ කරනවා මේ කටයුතු ගෙනියන්න ඉදිරියට. ඉතින් අපේ ධම්මික හාමුදුරන් වහන්සේට මෙතුමිය ලැබීම මේ පලාතටම ලැබිච්ච මහත් ආශිර්වාදයක් හැටියට සලකන්නට පුළුවන්. ඉතින් අපේත් මමත් එතුමියට මේ සඳහා පුළුවන් ආධාරයක් ලබා දෙනවා. මම ඒ බව එතුමියට පොරොන්දු වෙලා තිබෙන්නේ. ඉතින් එතුමියගේ ආරාධනය නිසා තමයි අද මම මේ අවස්ථාවට පැමිණුනේ. ඉතින් එතුමියගේ ආරාධනය අහක දාන්නට බැරි නිසා මම අද මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. ඉතින් මම ඉතාමත්ම සන්තෝෂයටපත් වෙනවා මෙම කටයුත්තට සහභාගී වෙන්නට පුළුවන්කම ලැබීම ගැන. අනිත් පැත්තෙන් බලනකොට අපේ ධම්මික හාමුදුරන් වහන්සේ උන්වහන්සේත් මේ බුදුම ජීවිතේ කැප කරලා තිබෙන්නේ අනුන් වෙනුවෙන් කියන එක මට බෙහෙවින්ම පැහැදිලිකම් වුණා. උන්වහන්සේට ඇමරිකාවේ ඉන්න සැප විඳින්න පුළුවන් හැම දෙයක්ම ලැබෙන විහාරස්ථානයක ඉඳගෙන කටයුතු කරන්න පුළුවන්කම තිබෙද්දී ඒ රටේ ජාතිකත්වය පවා ලබාගෙන තියද්දී උන්වහන්සේ සියලු දේම අත්හැරලා මේ රටේ මේ මිනිසුන්ට සේවය කරන්නට මේ කරන කැපකිරීමත් ඉතාමත්ම අගය කරනවා. උන්වහන්සේටත් අපේ මව්තුමියටත් විශේෂයෙන්ම එතුමියට අවුරුදු 75ක් වෙනවා. මට අවුරුදු 70ක් වෙන්නේ. ඉතින් අපේ ධම්මික හාමුදුරන්ට තව එච්චර වයසක් නැහැ. නමුත් උන්වහන්සේට කාලයක් මේ කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය එතුමිය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම එතුමියට මේ කටයුතු කරන්නට තවදුරටත් මේ සීල දෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නට නිරෝගී සැප චිරජීවනය ලැබේවා කියලා විසාකා මාතාවට. ඒ වගේම මම කැමතියි කියන්න අපේ තරුණ පිරිසට අපේ ළමයින්ට විශේෂයෙන් අපි මේ රටවල් වල අධ්‍යාපනයක් තිබෙනවා. මම ගියපු රටවල් වල විශේෂයෙන් ජපානයට වගේ රටවල් වලට ගියාම ඒ රටවල් වල මිනිස්සුන්ගේ තිබෙන ආචාරශීලීත්වය අපිට කොහොමවත් හිතා ගන්න බෑ. මේ මිනිස්සු මේ පාරේ වාහනයක් යනකොට එයාට වාහනේ දැන් පාර ක්‍රොස් කරන තැන නතර කරා නම් ඒ තැනටත් මෙහෙම බිල්ල නවලා ආචාර කළා තමයි එයා යන්නේ. ඉතින් එච්චර ආචාරශීලී විදියට ඒ රටවල් වල මිනිස්සු හැදිලා තිබෙනවා. අපේ රටවල් වල ඒවා ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා ගිහිල්ලා මේ ළමයින්ට මොකද මේ අපි දෙන අධ්‍යාපනය බෙහෙවින්ම මුල් කාලේ මොන්ටිසෝරියෙන් දෙන අධ්‍යාපනය 7-5කට වැඩක් නැති අධ්‍යාපනයක් දෙන්නේ. ඒකේ මේ පරිප්පු වලවන්න උගන්වලා වැඩ නැහැ. ළමයින්ට ආචාර ධර්ම කියලා දෙන්නවනේ කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියලා. ඉතින් මේ පොඩි කාලේ ඉඳලා ඒ ළමයින්ට ආචාර ධර්ම ටික පුරුදු කරා නම්
මේ සමාජයට මුහුණ දෙන්නට හොඳ ළමයි ටිකක් බිහි කර ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මොන්ටිසෝරි අධ්‍යාපනයේට මොන්ටිසෝරි වලට උදව් ඉල්ලුවට මම හැම වෙලාවෙම කියන්නේ මම උදව් කරන්නේ නැහැ මොන්ටිසෝරි වලට. ඔයාලා ළමයින්ට ආචාර ධර්මවත් උගන්වන්නේ නැහැ, පරිප්පුවලවන්න උගන්වලා වැඩක් නැහැ කියලා තමයි මම කියන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් පුළුවන් තරම් අද මේ සමාජයට කියන්න තියෙන දේ තමයි පුළුවන් තරම් මොන්ටිසෝරි යවනවා නම් ඒ මොන්ටිසෝරි ගුරුවරුන්ට කියන්න ළමයින්ට ආචාර ධර්ම උගන්වන්න, කෙනෙකුට ආචාර කරන්න උගන්වන්න. මොකද අපිට ආයිබෝවන් කියලාවත් අඩු ගන්න උදේට දැක්කම කාට හරි උගන්වන්න පුළුවන් නම් ඒකවත් ලොකු දෙයක් නේ. නැත්තම් උදේට දැන් ඉන්දියාවේ නමස්කාර කියලා කියන්නේ හම්බුණා උදේ පාන්දරට. අපේ රටේ නැත්තම් ඉන්දියාවේ කොහෙන් හරි ඉගෙන ගත්ත නැත්තම් සුබ උදාසනක් කියයි. තව ටිකක් හවස් වෙනකොට සුබ උදාසනක් කියන්නත් බෑ. ඊට පස්සේ අඩු ගන්න සුබ දවසක් කියලාවත් කියන්න ඉගෙන ගන්න දවසට ගැලපෙන්න. නැත්තම් අත් දෙක එකතු කරලා ආචාර කරන්න උදේට. මොකද දැන් අපි ඉන්න රටවල වල කාම්බෝජ, වියට්නාම, ලාओස්, චීන බෞද්ධ ඔක්කොම විහාරස්ථානයට ආවත් අත් දෙක එකතු කරලා ආචාර කරලා තමයි විහාරස්ථානයට එන්නේ. ඒ ඉන්න මිනිස්සුන්ටත් ආත් දෙක එකතු කරලා ආචාර කරනවා. ඉතින් කොච්චර ලස්සනද කියන්නේ. ඉතින් ඒවා අපේ සමාජයෙන් ඈත් වෙලා ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේම සම්පූර්ණව ප්‍රතිසංස්කරණය කරන්නට වෙනවා. මොකද ළමයි සියලු දෙනාම දැන් අද මම මේ ළමයින්ට බෑග් එකකුත් එක්ක රුපියල් 3000ක වවුචරයක් දෙනවා සපත්තු ගන්න. ඉතින් ඒ ටික මම දැන් මෑත කාලේ ඉඳලා මම අවුරුදු කීපයක් තිස්සේ අවුරුද්දකට ළමයි 200කට විතර ඒ පරිත්‍යාගයන් සිද්ධ කරනවා. අපි කරන අනිකුත් සමාජ සේවා අතහැරලා ඒවා සමාජ සේවාට වඩා අනිත් මේ ඒක විශේෂ දෙයක් හැටියට මම සිද්ධ කරනවා. ශිෂ්‍යත්ව දෙනේවට, ගෙවල් හදනේවට අමතරව. ඉතින් ඒ වගේම විශ්වවිද්‍යාල වලට උදව් කරනේවට අමතරව ඒක සිද්ධ කරන්නේ. ඉතින් අපි ඒවා අපිට මේ සිවුරට ලැබෙන දේවල් ඒ විදිහට දිය යුතුයි කියන ඒ උදාර අදහස ඇතිව. ඉතින් ළමයින්ට මම මේ උදව් කරන්නේ බොහොම අපි දන්නවා ළමයින්ට අද මේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර අයට පොතක් ගන්නට, ඒ වගේම පැන්සලක් පෑනක් ගන්නට, මකණයක් ගන්නට, ස්කූල් බෑග් එකක් ගන්නට, සපත්තුවක් ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද අපි පොඩි කාලේ නම් අපි ඉස්කෝලේ ගියේ සෙරෙප්පුවක් කවදාවත් අපි සෙරෙප්පු දෑවේ නැහැ. අපි ඉස්කෝලේ ගිහිලා සමහරට 2ට 3ට කැලිය පැනලා 3ට 4ට විතර තමයි ගෙදර එන්නේ. නමුත් ඒත් අම්මා සමහර දවස් වලට කෑ ගහනවා මේවයි දන් හිඹුටු දාගෙන ඇවිල්ලා කලිසම් මේ එනකොට අවුරුදු 10 වෙනකන්. ඉතින් නමුත් අපි හොඳ අධ්‍යාපනයක් ඒක ලබා ගත්තා. ඒ වගේම අපි ගුරුවරුන්ට සැලකුවා. අපි අවුරුද්දට බුලත් අතත් අරගෙන තමයි ගුරුවරුන්ට යන්නේ ඉස්කෝලේට. අම්මා තාත්තා ඒ බුලත් අතත් හදලා දෙනවා ගුරුවරුන්ට දෙන්න ඉස්කෝලේට යනකොට. මොකද ඒවා අපිට උගන්වපු ආචාර ධර්ම. අද ඒවා එකක්වත් අපේ සමාජේ නැහැ. ඔක්කොම ඈත් වෙලා අතුරුදහන් වෙලා තිබෙන්නේ. ඉතින් මේක ඊටාත්ම කනගාටුදායක කාරණයක්. අද ඔය අනිකුත් මම ගිහු රටවලින් ජපානයේ තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන. ඒ ගරු කිරීම විදේශිකයෙක් ගියාම එයාට දක්වන ගෞරවය, ඒ අය අතර තිබෙන ආචාර ධර්ම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපේ අම්මලා තාත්තලාටවත් අඩු ගන්න ඉස්කෝලේ මොන්ටිසෝරි උගන්වන්නේ නැත්නම් තමන්ගේ දරුවන්ට උගන්වන්න කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියලා ඒ විදිහට ඉගෙන ගත්තොත් ඒ විදිහට පුළුවන්කම ලැබුණොත් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අද දවසේ මේ කටයුත්තට සම්බන්ධ වෙන්නට මම ඊයේ පෙරේද ලංකාවට ආවේ. ඊයේ මේ කටයුත්තට ආවා. විශේෂයෙන්ම ඒ සඳහා අපේ විසාකා මහතාවත් එක්ක අපි මේ ස්ථානයට කැඳවාගෙන ආවේ. ප්‍රංශය අවුරුදු 35ක් විතර හිටපු අපේ මහත්මයා බුද්ධි කලුතුරගේ මහත්මයා මේ ඉන්නේ. එතුමා මේ කටයුතු වලට නිස්සාරණ අධ්‍යාසයෙන් උදව් කරනවා. ඒ වගේම අපේ මේ සියලු දේවල්ම වීඩියෝ ගත කරලා බෙදා හරින්නට කටයුතු කරන්නේ අපේ මේ උස්බන් පීරිස් මහත්තයා. එතුමාත් ගොඩාක් සේවයක් කරනවා. අපි පවත්වපු අපි මිනුවන්ගොඩ ආරම්භ කරපු ඒ පරිගණක අධ්‍යාපනික ආයතනය ළමයි 75කට කෑම බීම ඉදුම් හිටුම් සහිතව පවත්වාගෙන ආපු ආයතනයක්. මාස 6ක කෝස් එකක්. ඒ ආයතනයේ මෙතුමා කැමරා ශිල්පයේ පවා නොමිලේ ඉගෙනුවා. ඒ වගේම ඒ ආයතනය 11 වෙනි කණ්ඩායමෙන් පස්සේ වහන්නට සිදු වුණා. හේතුව ඒ ආයතනයේ සිටපු පිරිමි ශිෂ්‍යයෝ ගෑනු ශිෂ්‍යයෝගේ ප්‍රශ්නයක් වුණේ නැහැ. පිරිමි ළමයි කෑම ස්ට්‍රයික් කළා. මේ නොමිලේ දෙන කෑම. ඉතින් ඒක ස්ට්‍රයික් කළාම මම ඇමරිකාවේ ප්‍රංශයේ ඉඳලා මට මෙහෙම කෑම ස්ට්‍රයික් කළා කියලා ඒ වගේම ගුරුවරුන්ට විරුද්ධව බස් කවියක් ලියලා දාලා තිබුණා.
ඉතින් මම කිව්වා වහම පිරිමි ළමයින්ට 12 වෙනකොට පිටත් වෙන්න කියලා මම මගේ සීල් එක ගහලා දෙන්න කියලා කිව්වම ඒ වස්කාව ලියපු පුජ්‍යලයා ඇවිල්ලා කිව්වා මම තමයි ලිව්වේ කියලා. හැබැයි උන්වහන්සේගෙන එක ඒක මෙහෙවල තියෙන්නේ සිවුරු දාගත්ත උන්වහන්සේ කෙනෙක් කොහොම තත්ත්වේ රටේ. ඉතින් ඒ උන්වහන්සේ මේ බෞද්ධ වුණාට විශ්වවිද්‍යාලයේ දේශපාලන අන්තවාදී දේශපාලන සංවිධානයක අතකොළුවක්. ඉතින් මමයි මේ කෝස් එක කරන්න කිව්වේ. ඉතින් ওই තත්ත්වය ඒකයි. ඉතින් ඒ ඉස්කෝලේ අවුරුදු 11 වෙනි කණ්ඩායම පස්සේ කැම නතර කළා. ඉතින් කැම නතර කළා මොකද උනේ අර 75ක් හිටපු ළමයි 16ට බැස්සා. ඉතින් දවස් කණ්ඩායම 4කින් මුළු පාසලම වැහුවා. කම්පියුටර් 40ක් තිබුණා. ඒ ඉතාමත්ම වටිනා කෝස් එකක් ලක්ෂ 6ක් විතර වටිනා කෝස් එකක්. ඉතින් ළමයි දහස් ගණනක් එතනින් අධ්‍යාපනය ලබා ගත්තා. නමුත් අවසානයේ සිදු වුණේ ඒකයි. ඉතින් ඒ ස්ථානයේ මෙතුමා ඒ කාලේ නොමිලේ කැමරා ශිල්පිය පවා ඉගෙනුවා. ඉතින් අපි එතුමාටත් අපේ පුණ්‍ය අනුමෝදනාව පළ කරමින් අද දවසේ මෙම කටයුතු වෙනුවෙන් ක්‍රියාශීලීව පැමිණිලා මෙම අපේ ධම්මික හාමුදුරන් වහන්සේ කරන මේ උදාර කටයුත්තට මේ විශාකා මැඩම් තමන්ගේ මුළු මුදලම තමන් ඇමරිකාවේ ඉඳලා හම්බ කරපු ඒ මහා ධන සම්භාරයක් එතුමියට තිබෙනවා. එතුමියගේ ශක්තියෙන් හම්බ කරපුවා. හොරකම් මරකම් කළා නෙමෙයි. එතුමිය බියුටි කියන ඒ සස්සාව තමයි කළේ. ඒ කාලේ ලබාගත්තු ඒ සියලුම දේවල් මේ රටේ මෙම අය වෙනුවෙන් මේ රටේ මේ අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් දෙන්නට තමයි මේ එතුමිය අද ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්නට මා වැඩිදුර කරුණු ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. ඔය සියලු දෙනාටම මේ ආදරණීය දූ දරුවන්ටත් මෙම කටයුතු වලට උදව් කරන මේ ගම්වැසියන්ටත් සියලු දෙනාටම මම කියන්නේ කලකිරෙන්න එපා. පොඩි දේවල් වෙන්නට පුළුවන්. මොකද හේතුව මේ එතුමිය පිටරට කාන්තාවක් පුදුම ගෞරවයක් තියෙන භික්ෂුන් වහන්සේලාට. ඒ වගේම හාමුදුරන් වහන්සේලාට තිබෙන ගෞරවය මට හොඳටම එතුමිය දන්නවා. අවුරුදු ගණනක් තිස්සේ මම ඇසුරු කරපු නිසා. ඉතින් ඔය අයට අම්මා කියලා ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් පොඩි ළමයින්ට ඒ වගේම එතුමියකින් ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන්. එතුමිය මේ රටට ඇවිල්ලා පදිංචි වුණායින් පස්සේ ඒ නිසා ඔය සෑම දිනාටම එතුමියත් සම්බන්ධ කරගෙන අපේ ධම්මික හාමුදුරන් වහන්සේගෙත් මඟ පෙන්වීම යටතේ සියලුම කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී සැප චිරජීවනයේ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම මෙතකින් නිහඬ වෙනවා. ත්වන් සරණයි. තවත් නොදුරු දිනයකදී මේ ගොවිතපුර ශ්‍රී ගුවන්කබා විහාරස්ථාන පින්බිමේ නැගී සිටින මාහිමි මධ්‍යස්ථානය වැඩිහිටි සුළුකුම් මධ්‍යස්ථානයේ සිකී මිෂන් හවුස් ඇගේ සිහිනයක යථාර්ථයක් බවට පත් වෙන්නේ බොහොම තුලින්. ඉතින් එහෙමනම් ඇයගේ හඬ අවදි කරන්නට ඇයට ආරාධනා කරන්නයි ඉතාමත්ම ගෞරවයෙන් මේ සූදානම්. I respectfully invite Vishaka Upasika ma'am come on the stage, deliver the speech. බොහොම අප ගෞරවයෙන් ආරාධනා කරනවා විශාකා උපාසිකා මාතාවට ඔබ සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නට. First, I would like to pray Buddha a little bit, to thank him for all the blessing he has given me up to now. So I would like you to join with me to pray Buddha a minute. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranang gacchami, Dhammang saranang gacchami, Sanghang saranang gacchami. Thank you. Good afternoon, venerable monk and dear friends. Today is a happy day for me to come back to the land of Buddha, where I met him 3 years before COVID. I was 69 at that time.
Also today is a special day for our village to welcome a highest monk from Paris, Venerable Bhante Chandaratana. I knew him not long ago to my niece, who is Bhikkhuni in Paris. I'm so touched to see him interested in poor children and also a big heart for the poorest of the poor. I would like to add about Venerable. He's a very simple, humble, and giving person. He aims in his monk life the metta that Buddha has taught us. He has such a big and great heart to people. We are blessed to have him share our activities today. May Buddha bless you, many years of good health, long lives to serve him. Therefore, his visit is an honor for our temple to share with him our activities as spiritual event conducting by Bhante Dhammika. Now, I would like to talk a little bit more about Bhante Dhammika, who lived 9 years in United States. He became citizen. He could go back any time to US, but he chose to stay here to take care of the temple and to be with all his poor people. I'm so impressed and so respectful to Bhante. He was also the one who welcomed me in this poor temple, very poor, no bathroom, no kitchen. The first day, despite all the new paper, but he knows very well my family in US, so with his open heart and full of metta, he gave me food, a place to stay, took me everywhere to many dana, many funeral, different temples. He never talked to me about Buddha. I learned so much about the culture and tradition by following him. Dear Bhante, many thanks to you from my heart for being so caring to all of us. Today again, I'm very, very happy to let you know that Bhante gave me a piece of land to build the old age home. We had a hard time to ask the government the permit. Finally, with all the help of Buddha and Devas, we got everything we need to be able to build. For this part, I would like to thank and give a lot of credit to my dear friend Kumara, who constantly follow up closely all the offices to get all the papers for one thing in the heart, save life and help the poor. Without his determination, I could never ever have a building for these unfortunate people. May Buddha bless you, my dear friend, for your big heart and the endless love. What would I do without you? I live so far away and not speaking Sinhalese, and Bhante is so busy each day. Buddha sent you to me. I really loved your village and inspired me strongly to build a home for the poor. We made it today with two Bhante. With Venerable Bhante and Bhante Dhammika,
they go and bless our land for the first stone. May Buddha Sikhi bless all of us each day to serve Him with all our heart, a lot of metta to the poorest of the poor. Teruan Saranai. Situmi Satsarani P. Parami Sadasi W.M. A.M. Manisha Sevmini R.M. Sinuli Vidunima මේ කියවන ලද්දේ 6 ශ්‍රේණිය සිසු දිවා දරුවන්ගේ නාම ලේඛනය. මීළඟට අපි සූදානම් 7 ශ්‍රේණිය දුවා දරුවන් සඳහා පාසල් උපකරණ ත්‍යාග ප්‍රදානය කරන්නට. හත ශ්‍රේණිය නියෝජනය කරමින් KM කල්පනී නිසංසලා BN රුවිනි දහම්සා MN තරණි සෙත්නාරා AM නෙත්මි සංසලා මීළඟට අපි සූදානම් වන්නේ 8 ශ්‍රේණිය දුවා දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන්නට. 8 ශ්‍රේණිය නියෝජනය කරමින් DM දිනේත්‍ර සිතුමින KM ප්‍රසාද් කුමාර M ලක්ෂා පබසරි DM නවෝදයා රණසිංහ DM ශෂිනි මීරානි WM ඉෂිනි ප්‍රාර්ථනා මීළඟට අපි සූදානම් මෝදි රඳුනිකා DM සිතුමිනි කවිෂා දිලීෂා ජීවනි UD දෙව්මිකා සඳමාලි K අශානි දෙව්මිකා DM ලිතාරා හංසිනි හංසගී DM සඳදිය නිල්නෙතු KM සෙනුදි දම්ශාරිකා දාන් චේතිය MV නිලේෂ් නිසින් DM චමෝත් නිම්සල් DM පංචාලි සස්සරණි WM සයුමි දිනංගා DM දෙව්මි විහංගා DM දෙව්මි උත්තරා PL සචිනි ඉන්දු